සුබ දවසක් ඔයාලට. අද මම අරගෙන ආවේ උදේට රෑට නැත්තම් ඕනම හදිසි වෙලාවකට හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් රොටි රෙසිපි එකක්. මේක පීට්සා වගේ රස නිසා අමුතු අප වෙලාවක වුණත් ලේසියෙන් හදලා දෙන්න පුළුවන්. දැන් අපි හදන විදිය බලමු. මුලින්ම පෑන් එකට තෙල් දාලා තෙල් රත් වීගෙන එද්දී පොඩියට කපපු චිකන් එකතු කරලා වැඩි ගින්දරේ විනාඩියක් විතර ටෙම්පරාදු කරගන්න. දැන් මේකට පොඩියට කපපු සුදු ලුණු එකතු කරලා විනාඩි 5ක් විතර උයා ගන්න. ඊළඟට ඒකට කෑලි මිරිස් කුඩු, ගම් මිරිස් කුඩු, ලුණු සහ කහ එකතු කරලා විනාඩි 4-5ක් අඩු ගින්දරේ ටෙම්පරාදු කරගන්න. දැන් මේකට ලූණු, තක්කාලි, බෙල් පෙපර් නැත්නම් මාළු මිරිස් එකතු කරලා තව විනාඩි 2ක් විතර උයා ගන්න. අපි දැන් රොටියට ඕන කරිය හදාගෙන ඉවරයි. දැන් අපි රොටි මිශ්‍රණය හදාගමු. ඒකට බ්ලෙන්ඩර් එකට පාන් පිටි, එළකිරි, බිත්තර, ඒ වගේම ලුණු එකතු කරලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න. මේකට ඔයාලට කිරි වෙනුවට වතුර උනත් පාවිච්චි කරන්න පුළුවන්. මේ තියෙන්නේ මම බ්ලෙන්ඩ් කරගත්ත බැටර් එක. දැන් මේකට බේකින් පවුඩර් ටිකක් එකතු කරලා මිශ්‍ර කරගන්න. මේ රොටිය බේකින් පවුඩර් එකතු කරන්නේ නැතුව උනත් හදාගන්න පුළුවන්. දැන් පෑන් එකට තෙල් ටිකක් ගාලා පෑන් එක රත් වුණාට පස්සේ අපි හදාගත්ත බැටර් එක දාගන්න ඕන. දැන් පියන වහලා අඩු ගින්දරේ විනාඩියක් 2ක් උයා ගන්න. රොටිය බාගෙට තැම්බීගෙන එද්දී කලින් හදාගත්ත කරි එක උඩින් පතුරව ගන්න. අනිවාර්යයෙන්ම රොටිය සම්පූර්ණයෙන්ම තැම්බෙන්න කලින් තමයි කරි එක පතුරව ගන්න ඕන. නැත්තම් කරිය රොටියට ඇලෙන්නේ නැතුව හැදෙනවා. දැන් රොටිය තැම්බෙන්න පියන වහලා විනාඩි 7ක් 10ක් විතර උයා ගන්න. ඔයාලට ඕන නම් මේක උඩින් චීස් එකතු කරලා චීස් තියවෙන්න තව විනාඩියක් විතර ලිපේ තියාගෙන මෙන්න මේ පීට්සා වගේ රස රොටිය හදාගන්න. ඔයාලත් මේක හදලා රස බලලා රස කොහොමද කියලා කමෙන්ට් කරන්න.